ආයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ අපි අපේ ඉඟුරු වගාවට දැන් බඳුන් පුරවන ගමන් තමයි තියෙන්නේ. අපි කලිනුත් මෙතන බඳුන් ගතව තමයි වගාව කරේ. ඉතින් මේ පාර වගාව කරන්න කලින් අපි උඩ තියෙන ගස්වල අතු එහෙම කපලා හොඳට හිරු එළිය ලැබෙන විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම වගා භූමිය හොඳට පිරිසිදු කරගෙන තියෙනවා. ඉතින් මේ වෙද්දි මේ පස් ටික බඳුන් වලට පුරවලා ජීවාණුහරණය කරගෙන ඉවර වෙලා තියාගත්ත ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේවට දැන් අපි වතුර යොදලා තියෙන්නේ හොඳින් ජීවාණුහරණය වෙන්න. ඉතින් ඔන්න ඉඟුරු බීජ ඉල්ලපු යාළුවන්ට දේශීය ප්‍රභේදයේ බීජත් දැන් අපෙන් ගන්න පුළුවන්. ඉතින් හොඳම තත්ත්වයේ බීජ සාමාන්‍යයෙන් දේශීය ප්‍රභේදයේ ගත්තොත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම හොඳ මිලක් අවුරුද්ද පුරාම තියෙනවා වෙළඳ පොලේ. ඒ වගේම අලෙවි කරගන්න ඉතාම පහසුයි. ඒ වගේම රැංගුම් බීජත් ඔයාලට ගන්න පුළුවන්. දැන් රැංගුනොත් අපේ පාත්ති වල වගා කරපුවා අපි ගලවන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අවශ්‍යයි නෝන රැංගුම් බීජත් ගන්න පුළුවන්. ඉතින් දේශීය ප්‍රභේදයේ වගේමයි ඒවට වඩා ටිකක් අස්වැන්න වැඩි රැංගුම් ප්‍රභේදයේ. ඒ වගේම එන ලෙඩ රෝගත් ඉතාම අඩුයි. ඕනම කෙනෙකුට පහසුවෙන් වගා කරන්න පුළුවන්. දේශීය ප්‍රභේදයේ රැංගුම් ප්‍රභේදය ඊට අමතරව චීන ඉඟුරු ප්‍රභේදයත් අපි ගාව තියෙනවා. ඒ වගේම කහ වගාවක් කරන්න කවුරු හරි ඉන්නවනම් කහ බීජත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඊටාම අඩු මුදලකට කහ බීජ ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් පහලින් අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකෙන් ඔයාලට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. ඒකට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වෙද්දී බීජ සඳහා හොඳ ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක ගොඩක් තැන්වල බීජ සාමාන්‍යයෙන් 2400 වගේ මිලියන් වලට යනවා. මොකද මේ මාර්තු විතර වෙද්දී බීජ ගොඩක් හොයාගන්න අඩු වෙන හින්දා ඒ වෙද්දී ගොඩක් මිලියන තත්ත්වයක් තමයි තියෙන. විශේෂයෙන්ම දේශීය ඉඟුරු ප්‍රභේදය රැංගුම් ඉඟුරු ප්‍රභේදය වගේ. මොකද ගොඩක්ම චීන ඉඟුරු එකට ගිය අවුරුදු වල ඉල්ලුමක් තිබ්බා. ඒකත් එක්ක ගොඩක් අය චීන ඉඟුරු වගාවට නැඹුරු වුණා. ඉතින් ඒකත් එක්ක ගොඩක්ම දේශීය ප්‍රභේදය ලංකාවේ වගා කරන එක අඩු වුණා. ඒ නිසා ගොඩක්ම දේශීය ප්‍රභේදයට කට්ටියගේ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම රැංගුම් ප්‍රභේදයට. මොකද ඒකත් දේශීය ප්‍රභේදය වගේ පහසුවෙන් වගා කරන්න පුළුවන්. හොඳ අස්වැන්නක් ලැබෙන ප්‍රභේදයක් හින්දා. ඉතින් ඒ වගේම චීන ඉඟුරු වලටත් හොඳ මිලක් තියෙනවා. ඉතින් ඔයාලා කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවනම් ඕනේ ප්‍රභේදයකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න යාළුවනේ. ඔයාලට ඊටාම අඩු වියදමකින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සාමාන්‍ය ඊටාම කෙටි කාලයක් ඇතුළත. ඉතින් පස ජීවාණුහරණය කර ගැනීමත් ඊටාම වැදගත්. ඔයාලා සාර්ථකව වගාවක් කරනවා නම් ඉතින් මෙන්න මේ විදිහට කලින් වගාවේ පස් යොදා ගන්නවා නම් ඔයාලා පස ජීවාණුහරණය කරලා මේ වගේ බඳුන් වලට හරි නැත්තම් පාත්ති හරි දාගෙන ඉවර වෙලා බීජ සිටවන්න. ඉතින් කවුරු හරි බීජ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එක පහලින් තියෙනවා. ඒකෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්.